දැන් අරහන් ගුණේ සරලව ගත්තාම අරහන් කියලා කියන්නේ උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ කියන සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතවම ප්‍රහාණය කරා. ඒ නිසා අරහන් කියන ඔය අර්ථ කීපයක් අරහන්. අපේ ස්වාමීන් වහන්සේ මට දැනෙන දෙයක් තමයි දැන් රහසින්වත් පවු නොකලසේක කියන වචනය කොයිතරම් දුරට එතනට ගැලපෙනවද කියලා. ඇත්තටම මේ අරහන් ගුණේමයි තියෙන්නේ. උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරා. ඊළඟට රහසින්වත් පවු කරපු කෙනෙක් නෙවෙයි කියන. ලෝකයාට පේන සිල් රෙදි පුරව ගන්න පුළුවන්. සිල් රෙද්ද එතිලාම ඉන්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ හෘද සාක්ෂි ඔබ ගැන සියල්ල දන්නවා. රහසින් මිනිස්සු බොහෝ වෙලාවට ලෝකයාට හොරෙන් කොච්චර දේවල් කෙනෙක්ගේ ජීවිතය හෘද සාක්ෂියත් එක්ක ගත්තහම් ඔබත් එක්කම සැඟවිලා යන. සමහරලාවට හිතන්න පුළුවන් කවුරුත් දන්නේ නැහැ කියලා. හැබැයි මෙහෙම දේශනාවකුත් තියෙනවා. එහෙමයි. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මහණෙනි මේ ලෝකේ තමන් ගැන හරියටම දන්නේ තමන් කියලා. එහෙමයි සම්. තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවියනුත් තමන් ගැන ඒ විදිහටම දකිනවා. හිත දකින 이르දිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණවරුත් තමන් ගැන ඒ විදිහටම දකිනවා කියලා. එහෙමනම් අපිට ලෝකේ කාටවත් හොරෙන් යමක් කරනවා කියන එක වෙන දෙයක් නෙවෙයි. මොකද අපේ හෘද සාක්ෂිය දෙවියන් ඒ සියල්ල දකිනවා කියන එක. ඒ නිසා උන්වහන්සේ කවමදාවත් රහසින්වත් පවක් කළා නැහැ කියන. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ දැන් ආශ්‍රවයන් සහිතවම කෙලෙසුන් ප්‍රහාණය කළ උත්තමයෙකුට ආයි රහසින්වත් සිතුවිල්ලක් එන්නේ නැහැ. මොකද ඒ ආයමත් මේක වැඩිපුරම තේරෙන්න තවල් ක්‍රමයකින් කියන්නේ. මොකද මිනිස්සුන්ට තේරෙන්නේ මිනිස්සු රහසින් පව් කරනවනේ. ඒ නිසා වැඩිපුරම තේරෙන ආයමත් කියන රහසින්වත් පව් නොකලසේ. ඊළඟට ආයමත් බුදුහාඳුරෝ ඒ ගුණේටම ඇතුල් වෙනවා. දෙවියන්ගේද මනුස්සයන්ගේද දෙව් බඹුන්ගේ ආමිෂ ප්‍රතිපක්ති පූජාවන්ගෙන් පිදුම් ලබන්න සුදුසුයි අග්‍රම කෙනා. එහෙමයි. දැන් හිතන්න බුදුහාඳුරන්ට මේ දක්වා උන්වහන්සේට අද වෙනකොට පිරිනිවන් පාල අවුරුදු 2500 ගාන. අදටත් දවසකට කොච්චර උන්වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවල් තියෙනවද? එහෙමයි සම්. අපි ලංකාවට වැඩිය තායිලන්තේ ගත්තාම බුරුමේ වගේ රටවල් ගත්තාම පුදුම විදිහට බුදුහාඳුරනේ බුද්ධ පූජාවල් තියෙති උන්වහන්සේට ආමිෂ පූජාව ලැබෙන්නේ. ඊළඟට උන්වහන්සේ වෙන අද කෙනෙක් සිල් රකින්නවා නම් අද ධර්මයේ හැසිරෙනවා බුදු ගුණ සිහි කරනවා කියන්නේ ඒ වෙනුවෙන් කරන ප්‍රතිපක්ති පූජාවක්. එතකොට ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් අද රුවන්වැලි ඡාය ළඟට ගිහින් බලන දවසකට කප්රු කීයක් පලන්දනවද? කොච්චර මිනිස්සු බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන චේතනාවෙන් ඒ සියලු පූජා කරන්න. එතකොට අදටත් උන්වහන්සේ දෙව් බඹුන්ගේ කොච්චර පුද පූජාවන්ට ලක් වෙනවද පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගිහිල්ලා. ඒ නිසා මෙන්න මේ ಗುಣ දරන්න තරම් භාග්‍යවන්තයි, පින්වන්තයි. මේවා ලබන්න සුදුසුයි. ඒ නිසා උන්වහන්සේට භගවා කියලා කියනවා. එහෙමයි සම්. අරහං භගවා කියන්නේ ඒ සියල්ල දරන්න භාග්‍යවන්තයි. අරහන් කියන්නේ ඒකට සුදුසුයි. ඒ නිසා සියලු කෙලෙසුන්ගේ මිදුණ රහසින්වත් පව් කරේ නෑ. දෙව් මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි. මෙන්න මේ ගුණ ඔබ හිතන් අර්ථ වශයෙන් හිතලා තමයි අරහන් කියන ගුණේ හිතන්නේ. නැත්නම් නිකන් ඔය අරහන් කිව්වට ඒකේ ගුණේ අර්ථ වශයෙන් තේරෙන්නේ නැත්නම් සද්ධාව කියන එක Tamanට හිතේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට ගැඹුරින් වැඩෙන්නේ නෑ. එහෙමයි. ඒ නිසා අර්ථ හිතන්න. ඊළඟට